ඔන්න ඉතින් මම අලුතෙන් මගේ ට්‍රැවල් පාර්ට්නර් විදියට තෝරගත්තා DJI Osmo Action 6 කැමරා එකක්. ඉතින් මේකේ තියෙනවා ස්ටෑන්ඩඩ් ඇන්ඩ් ඇඩ්වෙන්චර් කියලා මම තෝරගත්තේ ඇඩ්වෙන්චර් කොම්බෝ පැක් එක. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා මුලින්ම. සීල් පැක් තියෙන්නේ. හරි අපි බලමු මොනවද තියෙන්නේ කියලා අන්බොක්ස් කරාට පස්සේ මුලින්ම තියෙනවා කැමරා එක. ඉතින් මේ තියෙන DJI Osmo Action 6 කැමරා එක. ඉතින් එතයි කැම් එක ඊට පස්සේ අපි බලමු මෙතන තියෙනවා බැටරිස් 3ක් දෙනවා. ඉතින් ස්ටෑන්ඩඩ් පැක් එකේ ඔයාලට තියෙන එක බැටරි එකයි. ඉතින් මේකේ තියෙනවා ඔයාලට බැටරිස් 3ක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා මල්ටි ෆන්ක්ෂන් කේස් එකක්. ඉතින් මේ කේස් එකේ ඔයාලට බැටරිස් 3ම දාලා එකපාර charge කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට එකක් යූස් කරන ගමන් අනිත් දෙක charge එකට දාලා උනත් යන්න පුළුවන්. ඉතින් මාරම සිරා ෆීචර් එකක් type C port එකක් එක්ක තියෙන්නේ. ඒක මාර වටිනවා. ඊළඟට තියෙනවා ඔයාලට extension rod එකක්. මේක 1.5 meters extension rod එකක් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකත් මාරම වටිනවා මේ item set එකේ තියෙන තව එකක්. ඊළඟට තියෙන ලොකින් ස්ක්‍රූ දෙකක්. ඉතින් මේ දෙක තියෙන්නේ කැමරා ෆික්ස් කරාට පස්සේ තද කරගන්න. ඒ වගේම තියෙනවා ක්වික් රිලීස් දෙකක්. ඉතින් මේක මාර වටිනවා. මේ ක්වික් රිලීස් දෙක තියෙන එක නම් කැමරා අපිට ඉක්මනින් ෆික්ස් කරලා ආය ගන්න පුළුවන්. අපි බලමු එකක් කරලා. ඉතින් මේකේ තියෙන මැග්නටික් එකක්. ඉතින් මෙතන කැමරාව ළඟට ලං කරාට පස්සේ මෙතන මේ දෙවැත්තේ බටන් එක ප්‍රෙස් කරගෙන මෙහෙම ලං කරාට පස්සේ ඔයා දැක්කද ඔටෝමැටිකලි just second fix වෙනවා. ඒ වගේම මේක අපව ගලවන්න ඕන. මෙහෙම ගලවුවට පස්සේ අපිට මේක ගලවලා අයින් කරන්න පුළුවන් කැමරාව ඉමිඩියට්ලි. ඉතින් ඒක මාර වටින ෆීචර් එකක්. ඊළඟට තියෙනවා මේ හෙල්මට් මවුන්ට් එකක්. ඉතින් මේ හෙල්මට් මවුන්ට් එක කර්ව් හෙල්මට් එකකට වගේ සෙට් කරලා මේක හීට් කරලා පැය දෙක තුනක් විතර වේලුණාට පස්සේ ෆික්ස් කරාම මේක ස්ටේබල් තියෙනවා. ඉතින් මේක Osmo Action 6 ඇඩ්වෙන්චර් කොම්බෝ පැක් එකේ තමයි මේකත් එන්නේ. ඉතින් මාරම සිරා ෆීචර් එකක්. මාරම සිරා අයිටම් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. ඊට අමතරව ස්ටිකර්ස් ටික තියෙනවා. මේ තමයි DJI Osmo Action 6 ඇඩ්වෙන්චර් කොම්බෝ පැක් එකේ එන අයිටම් සෙට් එක. ඉතින් අපි